කිලෝමීටර දෙකක් වශයෙන් තමයි තියෙන්නේ. මෙන්න අද දවසේ ජයග්‍රාහකයා කවුරු වේද? බබාස් මන්සන්ත ඊළඟ යුද හමුදාවට නාවික හමුදාවට අවසානය තුන්වැනි පොකුර ලොකු පංච් එකක් එන්නේ. මේ ඉස්සර මොකෝ ක්ලියර් කරනවද? යාර තේරෙන්නේ නැහැ. Dia kena, dah pergi pasal ni no. Hello. Loko gawa rin saka. Hari hari. පාපදී ක්‍රීඩා සමාජයේ නැතනම් පාපදී තරගාවලියේ අද දවසේ විවෘත පිරිමි රේසින් පාපදී තරගයේ ජයග්‍රාහකයා බවට පත්වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ HAM පෙරේරා යුද හමුදාව යෝජනය කර අද දක්ෂ පාපදී ක්‍රීඩකේ HAM පෙරේරා හරිතු පිටකගේ තමන්ගේ පියාගේ අඩිපාරේ යමින් අද දක්ෂ පාපදී ක්‍රීඩකේ ජාත්‍යන්තර කලිය නියෝජනය කරපු පාපදී ක්‍රීඩකයන්ගේ ආදරණීය පුතණුවන් තමයි අද දවසේදී මෙලෙසින් ප්‍රථම ස්ථානය දිනා ගන්න ලබන්නේ. මම හිතනවා එතුමාගේ පියාට සතුටක් බොහෝ සතුටක් අද දවසේ එක්කා
පසුවීම තමන්ගේ අනිකාරය යන අති දක්ෂ පාපති ක්‍රීඩකයෙක් බිහි කරන්නට හැකියාව උදාගුණා කියලා. ඉතින් හරිදු මීමනගේ අද දවසේ ප්‍රථම ස්ථානය දිනාගනු ලබනවා ශ්‍රී ලංකා යුද හමුදාවට අභිමානයක් එකතු කරමින් සෙසු ක්‍රීඩා සමාජවලට අභියෝගයක් එකතු කරමින් අද දවස පුරාවට පැවති මේ පාපති තරගය පුරාවට ඉතාමත්ම සුවිශේෂී ජයග්‍රහණයක් තමයි ඔහු ලබා ගන්න. ඉතාමත්ම තරුණ ලාබාල ක්‍රීඩකයෙක් ඔහු අද දවසේ සිටිය ඉතාමත්ම දක්ෂ ප්‍රවීණ පාපති ක්‍රීඩකයන්ට අභියෝගයක් එල්ල කරන්නට ඔහුට හැකියාව ලැබුණා යවුන් පාපති ක්‍රීඩකයෙක් විදිහට. ඉතින් අපි ඔහුට සුබපැතුම් එකතු කරනවා මෙලෙසින් ආරම්භ කරපු මේ ගමන තව තවත් ජයග්‍රහණය කරන්නට.